කොහොමද ඔයාලට? ඔන්න ඉතින් වෙනද වගේ මොයාලා වෙනුවෙන් මේක ස්පේස් අරගෙන රණුවක්ගේ චේනුකයි දෙන්නම ඇවිල්ලා ඉන්නවා. හෙලෝ චේනුක. හෙලෝ රනු. හෙලෝ කිඩ්ස්. අපි කිඩ්ස් වලට කතා කරලා මොනේ? හරි කතා අපි දෙන්නත් ඕනෙලා කතා කරන්න පුළුවන් නේද? ඕකේ ඕකේ හරි. කතා කරන්න කිව්වා. අද අපි ළමයි අද අපි හදන්න යන්නේ ඔයාලා ගෙදර තියෙන මොනවා හරි මම කියනවා ගමු සෙල්ෆෝන් එකක් ගන්න. මොහරි ෆෝන් එක. සෙල්ෆෝන් එක. සෙල්ෆෝන් එක. හරි. ඔයාගේ සාමාන්‍ය පොඩි ළමයිටත් දැන් තියෙනවා නේද? චූටි ෆෝන්. සාමාන්‍ය ඔයාගේ ටොයිස්ලා හරි මොන හරි ඔයාට මොන හරි දෙයක් ඔයාට ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ කාගෙන් හරි ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ඔයාගේ මොන හරි තියෙන ටොයි එකක් හරි ඔයාට තියෙන ඔයාට මොබයිල් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක හරි ඔයා නැති වෙලාවක කවුරු හරි ගන්නවා නම් ඔයා සාමාන්‍යයෙන් හැබැයි ඔයාගේ ඇතුළේම වගේ ඉන්නත් ඕනේ. ඒතකොට ඉන්න වෙලාවක කවුරු හරි ඔයාගේ ෆෝන් එක හරි මොකක් හරි එකක් ගන්නවා නම් ඔයාට ඒක නොටිෆයි කරන්න. දැන් ඔයා දැකලා තියෙනවනේ අර කාස් වල එහෙම සාමාන්‍යයෙන් ඔයාලා නවත්තලා ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් කියලා ටච් කරොත් එහෙම එලාම් එකක් වගේ වදිනවා. සෙන්සර් වෙලා වදිනවා. පිප් ගන්නවා නේද? හරි. අද අපි හදන්න යන්නේ alarm bot එකක්. අපි අද innovation එක දාලා තියෙන නම තමයි alarm bot කියලා. හරිද? එතකොට alarm bot එකේ වෙන්නේ මොකක්ද දන්නවද? ඔයාගේ ෆෝන් එක හරි මොකක් හරි එකක් එහෙම ප්ලේස් කරලා තියද්දි කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ෆෝන් එක හරි මොකක් හරි වගේ ටොයි එක හරි ගත්තොත් එහෙම alarm එකක් වදිනවා. එතකොට ඔයාගේ ඇතුලේ කොහේ හරි ඉන්නවනම් ඔයාට ඒ සද්ද ඇහිලා ඔයාට දුවගෙන ඇවිල්ලා හොරාව අල්ලගන්න පුළුවන් නේද? කවුද ගන්න කියලා බලන්න. දැන් ගොඩක් වෙලාට මේක වෙන්නේ ගෙදර ඉන්න සහෝදර සහෝදරිය අතරනේ. ඔව් අයියලා මල්ලිලා අතර තමයි ගොඩක් වෙන්නේ. දැන් මට මතක් වුණේ නම් කෑම. හරි කෑමක් උනත් තියන්න පුළුවන් නේද? හැබැයි බර වෙන්නත් ඕනේ. මොකද අපි ගන්න මැටීරියල් වල අනුව තමයි බර වෙන්නත් ඕනේ. හරි එහෙනම් අපි ගිහලා බලමුද අපේ alarm bot කොහොමද වැඩ කරන්නේ කියලා. ඔව් අපි බලමු නේද? හරි අපි ගිහලා බලලමු. අපි බැලුවේ අපි අද හදන alarm botව. එහෙනම් මේ botව හදන්න ඕන කරන කම්පොනන්ට්ස් බලමු. මම බයත් වුණා හදන්න යන්න හැදුවේ. හරි. ඔන්න එකපාරට හදන්න බෑනේ නේද? ඒකනේ. අද අපි ගාව තියෙන ඔක්කොම large popsicle sticks. හරි. කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. 8ක් තියෙනවා. හරි. මෙතන 8ක් තියෙනවා හැබැයි අපිට 8ක් මොනෙත් නෑ. අපිට මේක මම වැඩි නෝට් එකක් ගෙනාවා. දැන් අපි ඕක කෑලි කපද්දී එහෙම ඩැමේජ් වෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් කියම වැඩියෙන් ගෙනාවා. අපිට ටෝටල් සාමාන්‍යයෙන් යන්නේ අපිට මේක හදා ගන්න පුළුවන් 6කින්. හරිද? දැනට අපි 8කින් දැන් අපිට මොකක් හරි වුණොත් ගන්නත් එක තමයි වැඩියෙන් ගෙනාවා. හරි. එතන තියෙනවා 8ක්. හරි. තව මොනවද ඊට පස්සේ අපි ගාව තියෙනවා wooden cubes. ඒවත් මම ගණන් කරලා දෙන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ක්. ඔය ගොඩාක් තියෙනවා. මොකද උඩින් කියව් මම මෙහෙම ගොඩාක් ගෙන සමහර ඒවා සයිස් වල පොඩ්ඩක් ඉෂුව එකක් තියෙනවා කියනවා නේද? එක සයිස් නෑ. හරිද? එතකොට අපි මේක හදනකොට බැලන්ස් කරලා ගන්න ඕනේ තමයි මෙහෙම ගෙනන්නේ. මේව ඇත්තටම අපි ගන්නේ කකුල් වලට. කාගේ කකුල්? අපි මේසේ වගේ මේසයක් වගේ ස්ට්‍රක්චර් එකක් තමයි මුලින් හදාගන්නේ. එතකොට ඒ කකුල් වලට තමයි මෙහෙම. එතකොට ටෝටල් මෙතන 4යි. තව අපේ මේ ලිමිට් ස්විච් එකක් යූස් කරනවා. ලිමිට් ස්විච් එක ප්ලේස් කරගෙන තව එකක් වගේ තමයි යන්නේ. එතකොට මේ එක්ස්ට්‍රා මන් දෙකක් කියනක් තියෙනවා. අපිට මොන හරි අවශ්‍ය වුණොත් කියලා ගන්න. හරි. ඕකේ. ඊට පස්සේ අපි ගාව තියෙනවා මේ අමුතු ගැජට් එකක්. මේක දැකලා තියෙනවද කලින්? ඔව් අපි මේක කලින් අපේ වැඩසටහනේ අපි යූස් කරලා තියෙනවා. හරි. මම හිතනවා ළමයිටත් සමහරට මතක ඇති සමහර අයට මතකත් නැතුවද? මොකද අපි කෝකනට් මතක් කරමු. කෝකනට් මතක් කරමුනේ. හරි. අපි මේක මතක් කරමු අපි ඩ්‍රෝයින් එක අඳිනකොට. එතකොට ඔයාලට මට ඩ්‍රෝ කරලා මේකත් එක්ක පෙන්නන්න පුළුවන්. නැතුව දැන් මම කලින් මේකට කියන්නේ ලිමිට් ස්විච් එකක් කියලා. මේකේ ලිමිට් ස්විච් එයාට පුළුවන් කියලා. පුළුවන් කියන්නේ. හරි. නැතුව මට නම අමතකුනේ නැහැ. ලිමිට් ස්විච් එකේ තියෙනවා අග්‍ර කීයද? 1යි 2යි 3යි. හරිද? මෙතන තියෙන්නේ කොමන් එක. මේ කොමන් එක අපිට ඩිරෙක්ට් දෙන්න පුළුවන්. එතකොට මේ දෙක තමයි මේක normally close එක මේක normally open එක. normally close කියන්නේ මේක already connect වෙලා තිනවා. දැන් මෙතෙන්ට බැටරි එකකින් එකග්‍රයක් දීලා මෙතෙන්ට LED එකක් දීලා ඒ දෙකේ කනෙක්ෂන් එක ගහුවා නිකම්ම වත් ඒ කියන්නේ LED එක on වෙනවා. මේ කියන්නේ මේක press කරන්න ඕනේ නැහැ on වෙනවා. මෙතෙන් දුන්නොත් ඔයාලට මේකෙන්
ප්‍රෙස් කරලා තමයි ඔන් කරගන්න තමයි ඔන් කරන්න. මෙතනදී පාට ඔෆ් කරන්න ඕන නැත්නම් ප්‍රෙස් කරන්න. ඒක මම ඩ්‍රෝ කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට අයිඩියාවක් ගන්න පුළුවන්. හරි. මම හිතන්නේ කලින් අපේ එපිසෝඩ් වල අපි ඩ්‍රෝ කරාද මේක? ඩ්‍රෝ කරලා තියෙනවා වගේත් මතකයි. තියෙනවා වගේත් මතකයි. ඒ වුණාට ඉතින් ඔන්න අපි අලුතෙන් බලන යාළුවන්ට අපි ආයෙමත් කියලා දෙන එක හොඳයිනේ. මේ තියරිස් ඉගෙන ගන්න හොඳයි නේද? අපි මේ ඉගෙන ගන්න කොහොමද ලිමිට් ස්විච් එක වැඩ කරන්නේ? ඒවත් අපි කියලා දෙමු නේද? හරි. තාමත් ඊට පස්සේ අපි ගාව තියෙනවා බස එක. හරි. බස එකක්. හරි. බස එකක් මොකටද අපි යූස් කරන්නේ? දැන් අපේ එලාම් එකේ සද්ද එන්නේ නැතයි ඉතින් නැත්තම් කොහොමද දැනගන්නේ? සද්ද එනවා. බස එක හරියට සද්ද ගන්න නම් අපි මොනවද කරන්නේ? මේ මෙහෙම තියලා ගැහුවොත් කොහොමද සද්ද එනවද? නෑ ඔය උඩ තියෙන කොටස ගලවන්න. ගලවන්න. එතකොට අපි ගලවලා අපිට ඉන්න පොඩ්ඩක් අමාරුයි නේද? අමාරුයි. ඒ වුණාට අපි ගලවලා try කරලා try බලමු. කරලා බලමු. හරි. ටත් හරි බස එක. ඊට පස්සේ අපි ගාව තියෙනවා බැටරි පැක් එකක් එක්කම ඩබල් A බැටරි. හරි. තව ඇති. තව එකක් තියෙනවා. හරි. මේක female to female jump wire එකක්. ජම්ප වය එකක් තියෙනවා. මේක ගන්න අපේ බස් එක කනෙක්ට් කරගන්න ගන්න වෙනවා. වගේ අපිට මේ අග්‍රයට ඩිරෙක්ට් ගහන්න පුළුවන්. ඒ කියන්නේ කනෙක්ට් කරන්න පුළුවන්. මේ වගේ. හරි. මේ කනෙක්ට් කරගන්න තමයි ගන්නේ. ඊපස්සේ මෙතනින් කපලි වල අපිට ගන්න පුළුවන්. අග්‍ර දෙකට කැලි දෙක කරලා ගන්න පුළුවන්. හරි. මේ ටික තමයි අපිට ඕන අද කියන්නේ අපිට අපි අද හදන ඉනෝවේෂන් එකට ඕන කම්පෝනන්ට් ටික තමයි මේ ටික. හරිද? හරි. එහෙනම් දැන් අපිට යන්න තියෙන අපේ එලාම්බෝඩ්ගේ ඩිසයින් එකට අද අපිට කතා කරන්න අලුත් යාළුවෙක් අලුත්මක් නෑ. ටිකක් අලුත් යාළුවෙක් ඉන්න ඒ යාළුවා ගැන කතා කරන්න ඕනේ. එහෙනම් අපි යමු අපේ එලාම්බෝඩ්ගේ ඩිසයින් එකට. දැන් අපි යන්නේ අපේ ඩිසයින් එකට. මෙන්න ඔයාට කොලයක්. අද අපි එතකොට ඩිසයින් දෙකක් අඳිනවද? ඩිසයින් දෙකක් අඳින්නේ නැහැ. එකක් සයිඩ් ඩයග්‍රෑම් එකක් නේ. අපේ මොකද්ද? ලිමිට් ස්විච් එක ඇතුලේ තියෙන විදිහනේ අඳින්නේ. අන්න හරි මට අන්න ඒක තමයි ඕනුනේ. මං වචනේ දන්න නිසා තමයි මං එවෙ දෙකක් අඳිනවද කියලා. හරි. මුලින්ම අපි අඳිමු අපි අද හදන ඉනෝවේෂන් එක නේද? හරි. මං ඔයාට ඩයග්‍රෑම් එක අඳින්න වෙනම කොලයක් දෙන්න. ඔව් එහෙම අඳින්න නැත්නම් මේක ඇඳොත් කැතයිනේ. මේ පොප්ස්ටිකල් ස්ටික් එකෙන් කෑල්ලක් කපලා ගන්න හින්දා මම මේ එක පැත්තක් රවුන්ඩ් නැතුව යන්නේ. ඒ කියන්නේ අපි කොටසක් කපලායි ගන්නෙ. හරි. ඊපස්සේ අනිත් එක කකුල් දාලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් ආයේ තව පොප්ස්ටිකල් ස්ටික් එකක් දානවා. හරිද? දාලා හැබැයි ඒක දාද්දි ඒක යටින් මේ වගේ පොඩි කියුබ් එකක් සම්බන්ධ කරලා තමයි පොප්ස්ටිකල් ස්ටික් එකක් දාගන්නේ. හරිද? හරි. ඒ කියුබ් එකේ පැත්ත තියෙනවනේ. ඒ පැත්තට ඔයා කියනවාට සම්බන්ධ කරලා ලිමිට් ස්විච් එක තියෙනවනේ අපේ. ලිමිට් ස්විච් එක මෙහෙම ටිකක් උඩට එන්න මේ වගේ. ඔය වගේ සම්බන්ධ කරගන්න. එතකොට ලිමිට් ස්විච් එකේ අර කෑල්ල තියෙනවනේ ඒක මම මෙහෙම. ඊට පස්සේ මේ කෑල්ලට උඩිනුත් තව එකක් දාන්න. එතකොට ඒක පැහැදිලි නේද මම මේ උඩින් යන්නේ. මේ වගේ කෑල්ලක් දානවා. තව පොප්සිකල් ස්ටික් එකක්. ඒ කියන්නේ අපේ තියෙන ලිමිට් ස්විච් එකේ පොඩි කෑල්ලක් තියෙනවනේ දිග. ඔක දෙන්න ලිමිට් ස්විච් එක. හරි. මේ ලිමිට් ස්විච් එකේ අපේ තියෙනව නේද මෙන්න මේ කෑල්ල. මේකට උඩිනුත් අපි පොප්ස්ටිකල් ස්ටික් කෑල්ලක් අලව ගන්න ඕනේ. ඒක තමයි මේ මෙතන මේ අලවල වගේ පේන්නේ. මොකද ඒක අඳින්න බෑ අපිට හරි විදිහට අර මේ මේකේ තියෙන විදිහට පැහැදිලි මදුව ඇති. ඒකයි මම පෙන්නුවේ මෙතනින් මේක උඩින් තමයි අලවන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ බස එක වාට ඕන තැනකින් ප්ලේස් කරගන්න පුළුවන්. අපි මෙතනින් දාමු. මෙතන මෙච්චරයි. හරිද? එතකොට ඔයාලා තව වැඩියෙන් තියෙනවා. මේ තියෙන බස එක. හරි. දැන් මෙතන
ප්‍රශ්නය හරි ඕන්න තව දාගන්න පුළුවන් අපි හදන ප්‍රමාණය අනුව තම දැම මේ ද්‍රෝවෙනක ලොකුවට අදකින් තම අපි මෙත ලොකු ඩක් වගේ පේන්නේ නැත්තම් අපි දැන් සෙල්ෆෝන්යක් වගෙන තියන්න එතොට මේ කුඩින් ගාන්ට තියන්න පුළුවන් එතොට මේ හරිය මොනවත් දාන්න ඕන්න ලොකුවට ආවොත් විතරක් වාට පුළුවන් මෙතිනු තව එකත් දාගන්න හරි දැවා තියනකොට ෆෝන් එක තියන්නේ ෆෝන් එක මොබ ෝනය ටෝය හර තියන්න මෙ මේ කුඩි මෙ මේක උඩින් තියන්න එතොට ගාන්ට මේ දෙක බැලස්ස හරි තොර මේ ගත්තට වස් සම අරක ටර්න් ඔන්න වෙන්නේ හරි තකොට අපි මේක තියෙන ගන්න කම්පෝන ලිස්ට එක බලමු මේ තියෙන්නේ මොකක්ද බස එක මේ තියෙන්නේ බස එක හරි එතකොට මේ තියෙන්න අපේ ලිමිට් ස්විච් එක ලිමිට් ස්විච් එක එතකොට මෙතන තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ අපේ වුඩන් කියබ්ස් කියස් තියන න ගොඩක් නේ ගොඩාක් තියෙනනේ හරි මේ තියෙන්නේ මොකක්ද අපේ බැට්‍රිය එක මේ ඉතාලිම මෙහාට ගන්න ලියා නිට මදි ඕකේ හරි මෙතන මෙහම මෙතැන් නැගලති හරි ඩබල්ඒ බැටරි පැක් ඒක නොම දිකයිනීද යාලු පැක් හරි තකොට මේ මොනාද පොප්සිකල් ස්ටික් මොන පොප්ස්ටිකල්ස්ද large size popsicle large stick size popsicle ස්ටික් එකක් තිබට දැන් ගොඩක් තියෙන ස්ටික්ස් කියල දාන්න මේ ඔක්කෝම ඕකේ තනත් තියෙනවා තනත් තියෙනවා මතනම තියෙන හැම තැනම තියෙන දැන් එතකට අපේ ඩිසයින් එක හරි නේද හරිනේ ද මොහර අමත කල දෙනවා අපි වයරින් එක දැම්ම නැහැ වයිරන්න එක තරයි දැම ඇත්තේ හරි වයිරන්න ගැන අපි වෙන මහඳිමු තොර මේටි හරින ටොඩ හරි හරි දැන් මේක ලත් බලමු ළමයිට බලන්නත් ඕනේ ඒකන දැම් පේනවනේ දොන් බලාගන්න කම්පෝන්ස් කොහොද තියෙන් ඩිසයින් එක කොහොමද එන්නේ ඕ බලාගන්න අපි දැන් අපේ ඩිසයින් එක අපි ගොඩනගනකොට ගැන අපි අද අපේ එලාම් බොට්ව හදන්න පටන් ගන්නකොට හදන ගමන් වාලට මේක හොඳටම තේරි හොඳටම තේරෙන හරි ඔන්න දැන් එකක් හරි ඔයාට මංකොට දෙනවා 10න් 9ක් 10න් 9 හරි දැන් 10න් 9කුත් ගත්තනේ දැන් අපි ලිමිට් ස්විච් එක කියන්නේ මොකක්ද කියන එකත් අපි සර්කිට් ඩයග්‍රෑම් එකක් ඇදලාම ඉගෙන ගමු හරි දැන් මම කීවා වලට මතක ඇති ලිමිට් ස්විච් එකක් කියලා ගත්තහම ඒකේ තියෙනවා දැන් මේකම ගමුකෝ එතන ගත්තොත් මේක අපේ ඩ්‍රෝවින් එකේ ඉන්නේ මෙන්න මේ වගේ මෙතන එකක් තියෙනවා මෙන්න මේක normally open එකක් තියෙනවා ලිමිට් ස්විච් එකේ අනිත් එක කෙලින්ම කනෙක්ට් වෙලා තියෙනවා මෙහෙම කනෙක්ට් වෙලා තියෙනවා හරිද මේක normally open හින්දා NO කියලා ලියනවා මේක normally close හින්දා NC හරිද එතකොට මෙන්න මේ වගේ තමයි common එක මෙතනින් දීලා තියෙන්නේ එතකොට common එක අපි C කියලා ගමු නැත්නම් com කියලා දාමුකෝ හරි දැන් ඔන්න යාළුවෝ ආයි කියන්න බලන්න NO කියන්නේ මොකක්ද normally open එතකොට MC කියන්නේ normally close එතකොට com කියන්නේ කොමස්ද com කියන්නේ කොමස් නෑ common කියන එක තමයි com කියලා හඳුන්වන්නේ හරි දැන් මේක තමයි අපේ ඇතුලේ තියෙන සර්කිට් එක හරිද හරි දැන් මේකේ ස්විච් එක දැන් මේ ටික මෙහෙම තියෙන්නේ ස්විච් එක දැන් ස්විච් එක දැන් මේ තියෙන පැඩල් මේක තියෙන මේක මොකක්ද කියන්නේ පැඩල් එක තියෙන්නේ නෑ නේ මේ කැල්ල තියෙනවනේ මේකත් අපි අද මේක තියෙන්නේ මෙන්න මෙහෙමනේ ඔන්න ඔහම තියෙන්නේ ඔව් මෙන්න මෙතන චූටි මෙන්න මේ කැල්ලක් තියෙනවා හරිද දැන් මේක මේ අවස්ථාවේදී තමයි මෙන්න මෙහෙම තියෙන්නේ හරිද දැන් මේක මෙහෙම වෙද්දි වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද දැන් මෙතන තියෙන දැන් මේක තිබ්බේ මේක තියෙන්නේ කොහොමද කියන්නේ මේක තියෙන මෙන්න මේ වගේ පෝල් එක
හරිද දැන් මේක මෙහෙම උඩට එද්දි වෙන්නේ මේක මෙහෙම උඩට යන්නේ උඩට යන්නේ මෙන්න මේක මෙහෙම උඩට යන්නේ වෙන්නේ දැන් මේක පාත් කරාම වෙන්නේ මොකද්ද දැන් මේක මෙතන තියෙන එක පාත් කරාම මේක මෙන්න මෙතන මෙතෙන්ට එන එක නේ එතන මේ පොයින්ට් එක ටච් වෙන එක මේක ප්‍රෙස් කරාම මෙතන LED එකක් තියෙනවා අපි LED එකේ සංකේතය වලට මතකද මෙන්න මෙහෙම තමයි LED එක LED එකක් කියන්නේ light emitting diode කියන එක තමයි LED එකේ තේරුම මේක අපි කනෙක්ට් කරමු ඊට පස්සේ මෙතනින් ප්ලස් එක එනවා ඊට පස්සේ මේක normally මේ දෙක මේ terminal එක දැන් මේක හරි මේ switch එක මේ press කරාම මෙතනින් කරන්ට් එකක් යනවා එතකොට මේ LED එක පත් වෙනවා හැබැයි මෙතන LED එකකුත් තියෙනවා කියලා ගමු එතකොට මොකද්ද වෙන්නේ දැන් ඔයා මේක මෙතන press කරද්දි මේ LED එක පත් වෙනවා එතකොට ඒකට අනුරූපව මේක නිමෙනවා හැබැයි මේක මේ අවස්ථාවේ තියෙද්දි ඒ කියන්නේ නිකන් මේ ඕපන් අවස්ථාවේදී තියෙද්දි මෙන්න මේක වැඩ කරනවා අනිත් එක turn off වෙනවා ඒක තමයි simply මේකෙන් වෙන්නේ දැන් එතකොට මේක ගත්තත් ඔයාට මෙන්න මේකෙත් ඔයාට පේනවා මේක පේනවද දන්නේ නැහැ ඔයාලට මේකේ circuit diagram එක ඇඳලා තියෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඔන්න පුංචි ඔයාලට පුළුවන් limit switch එකක් අරගෙන කොහොමද ඒක වෙන්නේ කියලා මේකේ පොඩ්ඩකට සඳහන් වෙලා තියෙනවා. හොඳට ඇස්සල්ලා බලන්න. ඔයාට මේ කියද්දී මට පොඩි වැරද්දක් මාත් කරලා තියෙනවා. ඒ මොකක්ද? ඔයා චුට්ටක් බලන්න මොකද්ද මම කරලා තියෙන්නේ. දැන් මේක එක පෝල් එකකින් තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට මෙතන පෝල් දෙකක් නෑ. ඒක මම ආයෙ වෙනම අදින්නම්. මේ එතකොට මේ මම මේක අදිවි drawing එක අදිද්දී පොඩි වැරද්දක් කරලා තියෙනවා. මේක මෙහෙම තියෙන්නේ මේක මෙහෙම තියෙන්නේ අනික මෙහෙම තියෙන්නේ. එතකොට මේක මෙතනින් මෙහෙම දෙපැත්තට එක පෝල් එකකින් තමයි ඒ කියන්නේ වගේ තියෙන්නේ. එක පෝල් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. මට වෙන කොලයක් දෙන්න හරියට මට දෙන්න. ඕකේ. මේක අපි යූස් කරන එක සිංගල් පෝල් ඩබල් ත්‍රෝ එකක්. මේක මේ ස්විච් එක මම හිතුවේ මේ ඩබල් පෝල් කියලා. එතකොට ඒකෙදි එන්නේ මෙන්න මේ වගේ මෙහෙම එනවා මෙතන කොමන් එකක් තියෙනවා ඒ කොමන් එක තියෙද්දී මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මේක සිංගල් පෝල් ඩබල් ත්‍රෝ එකක් මම හිතුවේ මේක සිංගල් ඩබල් පෝල් ඒ කියන්නේ මම හිතුවේ DP DT කන්සෙප්ට් එක යනවා කියලා DP DT කන්සෙප්ට් එකේ එතකොට තමයි අර විදිහට අපි කොටස් දෙකකට යන්නේ DP DT කන්සෙප්ට් එකේ විදිහට ආයක දෙන්නත් වෙනවා මං ගා සෝරි හරි මේ වගේ එනවා නම් ඒ කියන්නේ මුලින් මේක නෑ. එතන මේ වගේ තියෙනවා නම් මේක DP DT එකක්. දැන් අපි ගාව තියෙන DP DT එකක් මේක. හරිද? ඩබල් පෝල්. එතකොට ඩබල් පෝල් නම් මේ දෙකක් තියෙනවා. ඩබල් ත්‍රෝ. හරිද? දැන් අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ SPDT. එතකොට සිංගල් පෝල් ඩබල් ත්‍රෝ. SPDT limit switch එකක් තමයි අද තියෙන්නේ. මම හිතුවේ මේක ඩබල් පෝල් ඩබල් ත්‍රෝ කියලා. බට් මේකේ තියෙන විදිහට මේකේ තියෙන්නේ සිංගල් පෝල් එක පෝල් එකයි තියෙන්නේ ඩබල් ත්‍රෝ. එතකොට මේක normally අපි මෙතන ස්විච් එක ගත්තාම මෙන්න මේක මෙහෙම තියෙද්දි මේක දැන් open stage එකේදී මේක මේකත් එක්ක connect වෙලා තියෙනවා. ඒක normally close මේක normally open. මේක තමයි normally open එක. එතකොට මේ අවස්ථාවේදී මේ මෙතන LED එකක් අපි සම්බන්ධ කරොත් ඒ LED එක පත්තු වෙනවා. ඊට පස්සේ මේක press කරාම මෙතන පල්ලෙහා LED එකක් අපි සම්බන්ධ කරොත් LED එක පත් වෙනවා. හරි. මේකේ තියෙන්නේ එක පෝල් එකයි දෙපැත්තකට. හරිද? දැන් අපි අර දෙකත් එක්ක හොඳ වෙලාවට මම මේක බැලුවේ. මම හිතුවේ මේක ඩබල් පෝල් ඩබල් ත්‍රෝ කියලා. ඔකත් එක දෙන්න අපි ඒතකොට කම්පෙයාර් කරලා පෙන්නමු. ඔන්න පුංචි ඔයාලා ලිමිට් ස්විච් එකක් ගන්නකොට බලන්න නේද ඒක. අපි මේකේම අදිමු. මේක තමයි SPDT කියන්නේ. මේක තමයි අපි අද යූස් කරන ලිමිට් ස්විච් එක. එතකොට තව ඒවා තියෙනවා මේ DP DT කියලා. DP DT වල වෙන්නේ කොමන් එක තියෙනවා. මේ වගේ තියෙනවා. එතකොට මෙතන පෝල් දෙකක් තියෙනවා. ත්‍රෝ දෙකයි. හරිද? මේක NC මේක NO කියන්නේ normally close මේක DP DT. දැන් දෙක පටල ගන්න එපා. අපි අද හදන්නේ මේකෙන්. එතකොට එක පෝල් එකයි දෙපැත්තට යවන එක. මේකෙදි කරන්නේ ඩබල් පෝල් දෙකක් තියෙනවා. පෝල් දෙකයි මෙතන ත්‍රෝ ඒ කියන්නේ ත්‍රෝත් දෙපැත්තකට ත්‍රෝ කරනවා. ඒකෙන් තමයි ඩබල් පෝල් ඩබල් ත්‍රෝ කියන්නේ. හරි. මේ දෙක පටල ගන්න එපා. අපි අද යූස් කරන්නේ මේක හොඳට ફોකස් කරගන්න මේ වගේ තමයි ඉන්නේ. එතකොට
DPDT එකයි SPDT එකයි DPDT එකයි අතර වෙනසක් දැන් තේරෙන්නේ නැති නේද? වෝල් එක අනුව තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. මෙතන සිංගල් මෙතන ඩබල්. අද අපි භාවිතා කරන එකේ තියෙන්නේ එක පෝල් එක. එක පෝලේ. අද මේක මේ යූස් කරන එකේ තියෙන එක පෝලේ. හැබැයි මම මුලින් හිතුවේ මේකේ පෝල් දෙකක් ඇති කියලා. වෙලාවට මම මේකේ ස්කෙමැටික් මේකේ පොඩි දාලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි එකක් ගද්දි සාමාන්‍ය මේන්ලි බලන්න ඕනේ මේක මොනවද මේ සර්කිට් එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවනේ ඒක රිෆර් කරලා හදන එක හොඳයි. හොඳයි. දැක්ක නේද? සමහර ලාට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි ඔයාලා අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් ගන්නකොට ලිමිට් ස්විච් එකේ කොහොමද තියෙන්නේ කියලා බලලා ගන්න. හරි. එහෙනම් ඔන්න අපි ඩිසයින් එකක් කරා ලිමිට් ස්විච් දෙකක් ගැනම ඉගෙන ගත්තා. එහෙනම් අපි දැන් යමු අපේ එලාම් බොට්ටුව හදන්න. එහෙම නේද? ඔව් දැන් අපි හදන්න යමු නේද? නැත්තම් අපිට හදන්න කාලය මදි වෙයි නේද? ඒකනේ. එහෙනම් අපි ගිහින් හදමු අපේ එලාම් බොට්ටුව. විරාමෙන් පස්සේ පුංචි ඔයාලා මතක වෙලා ඉන්නේ මේක ස්පේස් එක. හරි දැන් අපි මොකද කරන්නේ? දැන් ඉතින් අපි හදන්න ගමු නේද අපි ඉනෝවේෂන් එකද? ඔව් දැන් අපේ පුංචි යාළුවෝ ආසාවෙන් බලාගෙන ඇති ගොඩක් වෙලාවට මේක මේ අපි අද හදන්න යන ඉනෝවේෂන් එක අපේ චූටි යාළුවන්ට වැදගත් වෙනවා. ඔව් වැදගත් වෙනවා. මටත් වැදගත් වෙනවා. දැන් මම ගෙදරදී මට මේ කෑමක් එහෙම ආරක්ෂා කරගන්න උනොත් හැබැයි ඔයා ආරක්ෂා කරන කෑම බර කෑමක් වෙන්නත් ඕනේ. බර කෑම තමයි ගන්න නේද? හරි එහෙනම් අපි හදන්න පටන් ගමු. හරි අර මොනවද ඕනේ හදන්න? හදන්න අපි මුලින්ම ස්ට්‍රක්චර් එක හදාගෙන ඉවරලා අන්තිමට ස්විච් එකත් අපි ප්‍රැක්ටිකලි ටෙස්ට් කරලා බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. හරි. මෙන්න ඔයාට ඕන හරි. කරන්නේ. මුලින්ම අපේ අපි ගොනේ මේසයක් වගේ කැලක් හදාගන්න ඕනේ කියන්නේ. ඒත් මොන හරි තියන්න නම් මේසයක් වගේ ඕනේ නේද? එහෙනම් අපි පටන් ගමු අපේ මේසෙ හදන්න. හරි. මුලින්ම මේ වගේ ලාර්ජ් සයිස් එකේ පොක්සිකල් ස්ටික් ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් ඉතින් මේ ස්මෝල් සයිස් එකක් ගන්න පුළුවන්. ඒක ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන්. එතකොට අපි මේ ගොඩක් ගෙනාවනේ ඒකෙන්ද අපි මේ ටිකක් දිගට හදමු. ඒක ලොකුවට හදමු. එතකොට අපිට ගොඩක් මේ වගේ සාමාන්‍ය 1 සෙන්ටිමීටර්ස් ගාන කියන්නේ සාමාන්‍ය සෙන්ටිමීටර් 5ක් 6ක් සෙන්ටිමීටර් 6ක් වගේ ගානට කපා ගන්න. ඔයාලට කැමති ගානට මේක හදාගන්න පුළුවන්. මොකද මේ ඔයාලා තියෙන මොනවාද? ඔයා මොන හරි දෙයක් ආරක්ෂා කරගන්න යනවා නම් ඒකට ඕන සයිස් එක අනුව හදාගන්න හොඳයි. අපි දැන් මෙතන හදන්නේ නම් මොබයිල් ෆෝන් එකක් වගේ තමයි. ඕකේ. එතකොට ඔයාලා මොන හරි ටෝයි එකක් තියෙනවා නම් ටෝයි එකේදී උඩින් තියන්න පුළුවන් ඉන්න ඕනේ. මේකෙන් අපිට ඕනේ 4ක්. හරිද? හරි. මේ වගේ තියලා ගාන්ට එතකොට ආයි මම ඉන්න ඕනේ නේද? එකක් මැනලා අරගෙන නෑ කපලා ගන්න. 3යි. ගන්න. හතරයි. තව එකක් ගමු අපි තව කැලක් සෙට් කරන්න ඕනේ අපේ මේ ලිමිට් ස්විච් එක මේ තියාගන්න. ඒකට තව එකක් කපා ගමු. ඒත් ඔක්කොම 5ක් දැනට කපා ගත්තා. තව කපා ගන්න ඕනේ වෙයි. මොකද අපි අර ලිමිට් ස්විච් එක උඩ කැලටත් එකක් ඕනේ කියන්නේ. ඔව්. ඒක අපි පස්සේ කපා ගමු. හරි. මුලින්ම අපි කරන්නේ ඕන කරන කොටස් කීයද අපි කැපුවේ? ටෝටල් 5ක් පහක් කපා ගත්තා. හරි. මුලින්ම කරන්නේ මේ වගේ මතකයි නේද ඩිසයින් එක අඳිනකොට එක පැත්තක් රවුම් එක පැත්තක් කොටුයි. ඔන්න ඕක තමයි හේතුව. ඔන්න ඕක තමයි හේතුව. හරි. තියාන අලවන්න ඕන. දැන් මේකද අපේ මේසේ. මේක තමයි අපි චූටි මේස. මේක අපි මේ ෆෝන් එකේම තියන්න පුළුවන් නේද? පුළුවන්. වැටෙන්නේ නැහැ. වැටෙන්නේ. හරි. දැන් අපි මේක මේ වගේ තියෙන විදිහට අලව ගමු. ඔව් පුංචි ඔයාලා ඉස්සර වෙලාම හොඳට සයිස් එක බලලා ඒක සයිස් එක මැනගෙන ග්ලූ දාන්න. එතකොට ඔයාලට වඩාත් ලේසි. එතකොට බැරි වෙලා හරි මින් මෙහෙම වුණොත් එහෙම එතකොට ඔයාලට ආයේ ග්ලූ ගන්න එකෙන් දැන් වකරලා මේක ගලවන්න ඕනේ නෑනේ. කරදරයි එතකොට එකපාරින්ම ඔයගොල්ලෝ මින් මාරගෙන ඔය මේ විදිහට කරගත්තාම ලේසි. හරි. තියලා මේකත් මෙහෙම අලව ගන්න ඕනේ. හරියට මොකද සමචතුරස්‍රයක් නේද? ඔව් සමචතුරස්‍රයක්. හැබැයි ඉතින් බැරි වෙලා හරි පුංචි ඔයාලා මේ කපාගත්ත මේ කොටස් ටික හරියට ඒ කියන්නේ එක සමාන කෑලි විදියට ආවේ නැතුනොත් මොකද? එතකොට සමචතුරස්‍රය නෑ. ඍජුකෝණාශ්‍රයක් තමයි එන්නේ. හරි.
එතකොට ඒකත් ඉෂුව එකක් නෑ ඉතින් අපි දැන් මේක සමසතස්ව හද කියල වලත් මේක මේ විදිර හදන්න ඕනි කියරගන්නන හැබැයිවාට සේම් කන්සෙප් එක යස් කරන්න පුළුවන් ලිමිට සවිච් එකයි බස එකයි එක එකතු කරලා හරිනි අපි කකුල් ලෝනි ගවන අපි කකුල් සාමාන්‍ය හොඳ කකුල්ටයක් ගම්මුණේ දැන් ඔන්න මෙතනති තමයි අපි අපි වැඩිපුරත් එක් ගුඩන් කිව් ජරගෙන ඇවිල තින එක ප්‍රමාණවල තියෙන බැ දැන් අපිට එක සමාන කකුල් හතරක් හදාගන්න ඕන නිසා මේ වෙලාවෙදි ඔන්න අපිත් නිම්ම මැනගෙන එක සමාන කොටස් ටිකක් කොටස් ටිකක් හොයා ගම්මනේ පාටත් දැන් මැච්චි නොනේ හරි දැන් මේවා එකට අලෝගන්න ඕන කිලෝටියක් දාලා එක උඩ එක දෙක ගාන අලවන දෙක් ගාන අලවන ඕකේ එකන දැන් අපිට මෙතන වොඩන් කිව්ස් ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් අපිට ඕන උස ඕ වාට මේ වොඩන් කිව්ම යුස් කරන්න කියලත් නෑ වාට මේ වගේ ආදේශයක් උස තියෙන්න්න ගන්න ද මේ වගේම එකක් ඕන නම් අපිට ගන්නපුලන් ඩයිස් ඩයිස් ගන්න පුලො ගෙදර කිව් හොයා ගන්න නැත්තං ඉතින් වෙන මොහරි මැටිරියල් ගන්න පුල රඩන මෙතර කියෝප නැතුව මොනත්තා ගෙදර තියෙන මේ වගේ ජාති කෝටු කැරින් නොන්න පුළුවන් අලවල ගන්න පුළුවන් ඉතින් අඩ මේ තියෙනවා එක එකේවා මන් දැකලා තියෙන අරමී චුටි යාලුන්ගේ තියෙන්නේ ඔය ටෝයිස් වගේ ඒවා ඒ වගේ තියෙන ගුඩන් කිව්ස් වගේ අර එක එක ප්‍රමාණවලට තියෙන මොන්ටිසෝරියන මොන්ටිසෝරියන බබාලගෙන ඒවා ගන්න පුළුවන් එහෙමයි ඉතින් ඉගෙන ගන්න තියෙන දේවල් මේකට ගන්න එපා හොඳේ ඔව් ඉගෙන ගැන අපිට හැම වෙලේම ඕන වෙන්නේ නෑනේ ඔයාලා ගෙදරදී ඉවත් කරන දේවල් මේකට පාවිච්චි කරන්න පුළුවන් හරි දැන් මෙතනට අපි ගිහෝ ටිකක් දාගමු මේ කොනවල වලට දාලා අපි හරියට මේක ප්ලේස් කරගමු තැන එකයි තැන එකයි තැනත් එකයි තැන එක හරි ඔන්න දැන් අපේ කකුල් හතරේ බංකුව කම්ප්ලීට් අපේ මේසෙ බංකුව හරි බංකුවක් වගේ මේසි හරි දැන් අපි මේසෙත් හරි නේද හරි දැන් එහෙනම් අපි අමුද විරාමයකට මේස වේලනක ඔව් විරාමයට ගිහින් ඕනේ මේස හරි එහෙනම් මේස වේලනකන් අපි පුංචි විරාමයක් අරගෙන එන්නම් අනිති විරාමෙන් පස්සෙත් පුංචිලා ආයෙමත් එකතු වෙලා ඉන්නේ අපේ එළම් බොට් එක. හරි. මේක ස්පේස් එකේ එළම් බොට් එක. ස්පේස් එකේ එළම් බොට් එක. හරි. හරි. එතකොට දැන් අපේ මේසෙ හරි නේද? මේසෙ හරි. දැන් අපි අපේ මට අපි කියවනේ ලිමිට් ස්විච් එක ප්ලේස් කරගන්නවා කියලා. ඒක අපි බලමු. මට ලිමිට් ස්විච් එක පොඩ්ඩක් දෙන්න අපි කොතනින් වගේ දෙන්න ඕනේ කියලා බලලා ඉවරලා අපි මෙන්න හරි. මේක මේ අතර දාලා තවට මේ හරි වගේ තමා එකන මේකේ මැදින් වගේ අපි මේ කිව්බ කලෝගමු මැදි චුප්පත් හදනට ගමන්න හරි පස්සේ මේක මේ වගේ ප්ලේස් කරගෙන අලවම මෙතෙන් ගලෝටි අත්දාන මෙතෙන්න කලෝටි අත්දාන අලව ගන්න හරි මෙතෙන් තමා එතෙන් තම අපේ ලිමිට් ස්විච් එක සම්බන්ධ වෙන්නේ. කාට් එකත් හරි. දැන් අපි අපේ සර්කිට් එක හදලා ඉමු. සර්කිට් එක හදලා ඉවරලා අනිත් අලෝන ටික කරමු. හරි. මේ සර්කිට් හදන්න ඕනද අපිට ඕනේ? සර්කිට් එක හදන්න අපිට ඕනේ ලිමිට් ස්විච් එක, බැටරි පැක් එක, ඩබල් A බැටරිස්, ජම්පර් වයර් එක, බස් එක. බස් එක. ඒ බස් එක හයියෙන් කිව්වේ. ඒක හයිය සද්දට ඇහෙන්නේ නේද? බස් එක. හරි. බස් එකනේ හරි දැන් මේක අපි මුලින්ම ෆීමේල් ජම්පර් වයර්ස් එක මුලින්ම කරන්න දෙකට කපා ගන්න ඕනේ. ඇයි දෙකට කපන්න පවුනේ? පවුද? කමන්න නැහැ ගැපුවා. අපි පව් ගියමු පස්සේ නේද අපි වැඩේ කරගෙන. අපි පව් ගියමු පස්සේ. ඕකේ. අපි දැන් අපේ ජම්පර් වයර්ස් එක ක්ලීන් කරගන්න තමයි හදන්නේ.
ක්ලීන් වුණාද? ක්ලීන් වුණා. හරි එකක් හරි. අපි දැන් අනිත් කොටසත් ඒ විදිහටම ක්ලීන් කරගන්නවා. හරි. හරි ඒකත් හරි. හරි. දැන් අපේ බැටරියට කොමන් එක යනවා. කොමන් එකෙන් අනිත් එකට යනවා. හරි. බස එකේ ඍණාග්‍රේ බැටරිය ඍණාග්‍රේට මුලින්ම සම්බන්ධ කරන්න ඕනේ. හරිද? හරි. 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 බැටරියත් හරි. බැටරිය මෙහෙම දානවා. හරි. ඒ ටික දැම්මා. නාල බැටරි එකෙත් අපේ තියෙනවා යදන රින. තියෙනවා. ඒ වයස් එකත් අපි ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරනගෙන බැටරිය ඍණාග්‍රේ තමයි යන්නේ. මේකේ ඍණාග්‍රේට. හරි. මේක අපි දිගම තික අඩු එකක් හරි. මේක කෙලින්ම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මොකටද මේ සම්බන්ධ කරන්නේ? කොහෙටද? කොතෙන්ද සම්බන්ධ කරන්න ඕනේ? ඔය මොකද්ද? මේ බැටරිය ඍණාග්‍රේ. කොමන් එකට. කොමන් එකට. කොමන් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. බට් අපි අතර මෙතන සම්බන්ධ කරන්නේ අපි බස එකේ. බස එකේ ඍණට. හරි. අපි කොහොමද බස එකේ ඍණ හොයාගන්නේ? බස එකේ ධන ඍණ අපි LED හොයන විදිහට හොයනවා. එක අග්‍රයක් දිගයි අනිත් අග්‍රේ පොඩි නේද? පොඩි කියන්නේ මොකද? ඒ කියන්නේ කොටයි. කොටයි. එකක් දිගයි එකක් එකක් දිගයි, කොටයි. දිග එක ධනාග්‍රය කොට එක ඍණාග්‍රය. හරි. එතකොට කොට එකට මේක සම්බන්ධ කරා. හරි. ඊට පස්සේ මේකේ ධනාග්‍රේ තියෙනවනේ අපේ බැටරි එකේ. ඒක යනවා කොමන් එකට. පොඩ්ඩක් ඔය සැරයට. කැල උඩින් ගියා. පොඩ්ඩක් ඒ වගේ දේවල් වෙනවා යාළුවනේ. දැන් හරිනේ. ඒක මේක සම්බන්ධ කරන්න අපේ කොමන් එකට. ඕකේ. ඇස් හොඳට පේන්න ඕනේ මේ වගේ වැඩ කරනවා නේ. ඔයාගේ ඇස් හොඳට පේනවද? මට පේනවා හොඳට. ෂුවර් එකටද? ෂුවර් එකටම පේනවා. හරි දැන් මේක වැඩ කරේ නැත්නම් ඔන්න ඇස් ගැන පොඩ්ඩක් බලන්න වෙයි. පොඩ්ඩක් බලන්න වෙනවා නේද? හරි. කොමන් එකට සම්බන්ධ කරා. ඊට පස්සේ බස් එකේ අනිත් අය අපි කොහොමද සම්බන්ධ කරන්නේ? ඉතල බලන්න. ඒක අපි සම්බන්ධ කරනවා අපේ ලිමිට් ස්විච් එකේ. මේ ගොඩක් ගලවලා බලමු. ඒතර අපි සද්ද හොඳට ඇහෙනවා. දැන් ඉතින් කෑ ගහයි මෙයා. හරි. දැන් මේකේ normally close එකක් තියෙනවා කියන්නේ. හරිනේ. දැන් අපි මේක මම මේ concept එක කියලා දෙන්නම්. දැන් මේ normally close එක. පත් වෙනව නේද? සද්ද එනවා. දැන් නෑනේ. දැන් අපි අනිත් අගට තියලා බලමු. මෙතකොට මේ මොකද්ද normally? ක්ලෝස් එක. normally close එක. press කරාම තමයි off වෙන්නේ. off එක. මේ මොකද්ද? normally open. එතකොට දැන් නිකන් තියෙනවාට සද්ද එනවද? නෑ. එබුණොත් තමයි එබුණාට සද්ද. අද්ද. ඒ කියන්නේ අපේ අද වැඩේට ඕන වෙන්නේ normally open එක. නේද? open එකද? දැන් ඔයාට මොකක්ද ඕනේ? මෙතන බරක් තියලා බර ගද්දි යනවා. එතකොට මොකක්ද ඕනේ? බාර තියෙද්දි හරියන්නේ කිඩ්ස් නෑ. මොකක්ද normal හිතන්නේ? close එක ඕන. බලන්න ඔය ළමයින් අහන්න දෙන්නේ නැහැ නේ. normally close එක. ඒක දැන් එකපාරට මම දැනගත්තනේ මම උත්තරේ දුන්නා. උත්තරේ දුන්නා නේ. මම හිතන්නේ ළමයිනොත් දන්නේ නැති නේද? හරි. එතකොට අපි දැන් මොකේද දැන් අපි සම්බන්ධ කරනවා කිව්වේ? මොකද්ද? මෙන්න මේ වයර් එක අපි දෙන්න ඕනේ normally close එකටද normally open එකටද? normally close එකට. normally close එකට. සද්ද පොඩ්ඩක් ප්‍රශ්නයක් නේද? අපි ඒකෙන්ද මොකද කරන්න ඕනේ? මේක වැව්වාම පොඩ්ඩක් ඇහෙන සද්දේ අඩු වෙනවා. අඩු අපි මේක වෙනවා. සම්බන්ධ කරගන්නවා පොඩ්ඩක් ඉමු. මේ චෝඩි සද්දයක් සද්දය එන්නේ නැති තරම්. එන්නේ නැත්තරම්. හරි. එතකොට අපිට ඒ සද්ද අහන්නත් ඕනේ නැත්තම් මේක ගලවලා ගමු. අපිට ඕනලා විතර සම්බන්ධ කරමු. ඕකේ. හරි. ඊට පස්සේ normally close එකට අපි මේක සම්බන්ධ කරා. ඔයා මේක use කරන application එක අනුව ඔයාලට normally close ද ඕනේ normally open ද ඕනේ කියන එක decide කරන්න පුළුවන්. හරි. මේක දැන් මේ පැත්තකින් තියලා ඉවරලා මේ හරියට තියමු. තියලා මේක තියාගන්න. බොහොම ස්තුතියි. හරි. එතකොට මේක හරි. ඊට පස්සේ අපි ස්විච් එක තියෙනවනේ. ස්විච් එක කනෙක්ට් කරන්න ඕනේ මෙන්න මේ වගේ. හැබැයි මේ මට්ටමින්
එපා මං කියන සාමාන්‍ය දෙන්නේ මේක යටමට්ටමේ මේ යටමට්ටම කනෙක්ට් කරන්න එපා එතකොට ඔය ගොඩාක් මේක පාත්වෙන්න ඕන තඩියක් මේ උස්සලා තියෙන එක ඉෂුව එකක් නෑ ඉස්සලා තිබ්බා කියලා මුලින්ම කරන්න අපේ මේකට ග්ලූ ටිකක් දාගන්න ඕනේ මෙන්න මේකට ලෝ හොඳට දාගන්න මොකද හොඳට අලව ගන්න ඕනේ මේක යනවා හරි ග්ලූ ටිකක් දාගෙන ඉවරලා මුලින්ම මේක මෙහෙම තියලා අපි කලින් බලපු මිම්මට අනුව ලවන්න ඕන පොඩක් බලන්න අතවල් එහෙම සාමාන්‍යයෙන් අර ලෝ උසරෙන් තියෙන තියෙනවා හරි කල්ලන්නම ඇලවෙන කන්නේ දැන් මෙතනදී අපි අත ගැන චුට්ටක් බලන්න ඕනේ මොකද අපි බ්ලූත් එක්කනේ සෙල්ලම් කරන්නේ මේ සෙල්ලම් කරන්න අත චූටයිද රත් වෙන්න පුළුවන් ඉතින් මේ ලොකු අපදාවක් වෙන්නේ ටක් රත් වෙනවා චූටි ළමයි නම් ඉතින් ග්ලූ ගෑවුනොත් එහම අතර පොඩ්ඩක් මොනවද කියන්නේ දිය පට්ටනේ වෙන්නේ ඒ වගේ එන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් වැඩ කරද්දි කරන්න ඕනේ හරි දැන් අපි ලිමිට් ස්විච් එක අලව ගත්තනේ එයා වේලෙනකන් අපි යමුද බ්‍රේක් එකට යන්නේ බ්‍රේක් අපි යමු එහෙනම් ගිහලා බ්‍රේක් එකක් අරගෙන මම මේවලා බ්‍රේක් කරනවා මේක ස්පේස් ඉතින් විරාමයෙන් පස්සෙත් පුංචිලා ආයෙ මතකද වෙලා ඉන්නේ මේක ස්පේස් එක. අපි අද හදන්නේ එලාම් බොට්ව. හරි. දැන් අපි එලාම් බොට්ගේ ගොඩාක් වැඩ ඉවරයි නේද? ඔව්. තව පොඩි ටිකක් තියෙනවා කරගෙන යන්න. හරි. අපි මේක ස්කැනිට් කරමු. අපි දැන් මේක ටෙස්ට් කරලා බලන්නත් එපා. හරි. සද්ද ඇහෙනවනේ. දැන් නෑ. හරි. දැන් මුලින්ම කරන්න ඕනේ. දැන් මම මොකක් හරි එකක් කීවා. හැබැයි මම ඒ දේ කරේ නෑ. මොකද්ද? කීවා කරේ නෑ. මට ඇහුන්නේ හරි ඒක මම ඔයා හිතින් කියලා තියෙන්නේ හරි මුලින්ම අපි මේ බැටරි එක අලවගෙන ඉමුකෝ ඔයාට කීවා කරේ නැති කියලා දෙන්න ඕකේ කියලා අලවමු හරි දැන් ඔක අපේ බංකුවේ කෑල්ලට සමානයි නේද ඒකට උසේ ගැටලුවක් තාටියක් උස්සලා අලවන්න වෙනවා ඔයා හැබැයි අන්න හරි දැක්කනේ අනු පොඩ දේවල් ඉගෙන ගන්න මට දැන් තේරෙනවා හදනකොට මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මම හිතනවා අපේ පුංචි යාළුවන්ටත් එහෙම ඇති කියලා. අපි මේවා කරනකොට අපි අත්දැකීම් ගොඩක් ලබා ගන්නවානේ. එතකොට අපිට සමහර තැන්වලදී තේරෙනවා මේක මීට වඩා මෙහෙම වුණොත් හොඳයි කියලා. හරි බස් එකත් මෙහෙම උඩට එන්න අලව ගන්න ඕනේ. මගේ කතාවේ බස් එක අලවලා. හරි. බස් එකත් එලෙව. බස් එකත් අලවලා දැන් පොඩ්ඩක් හිතන්න මොකක් හරි දෙයක් කීවා කරේ නෑ. ඔයාලට මොනවද හිතෙන්නේ? අපි මොකද්ද දැන් කරලා නැතුව තියෙන්නේ? මොකද්ද දැන් ලිමිට් ස්විච් එක අලවලා තියෙන්නේ? හරි අලවලා තියෙන්නේ. මොකක්ද තව අලවලා නැත්තේ? අලවලා නැති එකක් තියෙනවද? ඔව් තියෙනවා. ඩ්‍රෝවින් එක අපි යන්නේ. මොකද්ද අපි ඩ්‍රෝවින් එක යන්නේ? ඒ කියන්නේ ලිමිට් ස්විච් එකේ උඩ තියෙන අපේ පොඩි මොකක්ද ඒකට කියන්නේ? අපිට උඩට කියන turn on and off කරන්න තියෙනවා ලීවර් එකක් වගේ. ඒක උඩින් මොනවද මම අලවනවා කිව්වේ? පොප්සිකල් ස්ටික් එක? ඔව් පොප්සිකල් ස්ටික් එක. ඕක දෙච්චලා මට මතක තිබ්බේ නෑ මං ගෙස් කරලා කිව්වේ. මොකද මෙතන ඉතුරු වෙලා තියෙන්නේ පොප්සිකල් ස්ටික් සහ වුඩන් කියුබ්ස් විතරයි. හරි. මේකත් අපි කපමු පොඩි කෑල්ලක්. හරි. හරි අපිට අවශ්‍ය ටික ප්‍රමාණය තමයි අපි මේ කොටසත් ගන්න ඕනේ. හරි. මෙයා කෑ ගහනවා වැඩි නේද? ඒක දෙන්න ඕනේ ගුටියක්. ඊට පස්සේ මේක උඩට අපි දාගන්නවා මොනවද මේ දාන්නේ? hot glue. hot glue ටිකක් දාගන්න. කියලා ඇලෙන්න තියමු. අපේ කන් දෙකක් දැන් චුට්ටක් ඇහෙනව නේද හොඳට? හොඳටම ඇහෙනවා. හොඳටම ඇහෙනව නේද? හරි. දැන් ඔයාට කැමති නම් මෙතන ඉඩ තියෙන හින්දා මෙතෙන්ට ඕන නම් ඉතින් අපි දාමු තව කැල්ලක් නේද? ඔව් නේද? ඉතින් වැඩිපුර තියනත් එකේ දාමු. එතකොට කම්ප්ලීට් නේ. අපි තද කාලේ එකක් දාමු. ඔයාලා ස්මාර්ට් එකෙන් මේවා ඉතින් ගන්න පුළුවන්. ඉතින් වැඩ කරන් යනකොට හැබැයි ඉතින් හරියට ඕන නම් මැනලා බලලා හරියට ගන්න ඕන. බලන්න හරියට නිම්ම ඇවිල්ලා නේද? ඒකනේ. කෙන් බලන්න. චෙනුක දක්ෂ. හරි.
දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපි ඔකුටින් බරක් තියලා බලන්න ඕනේ. ඔව් දැන් බර බරක් එක ඕෆ් තියෙනවා. වෙනවද? දැන් ඔය කැම එකක් තියෙනවා කියන්නේ නේද? කැම එක ගන්න. කෑම ගෙනාවේ නැහැ කැම මෙතනට. දෙනවා නේද? හරි. ඒකවල මොනවද තියෙන්නේ? මට ඔයාලට මගේ ෆෝන් එක දෙන්න පුළුවන්. දැන් ෆෝන් එක තියලා බලමු. ඕකේ මෙන්න. ඔන්න දැන් ආ හරි. දැන් සද්දයක් ඇහෙන්නේ නැහැ නේද? නෑනේ. දැන් හොරෙක් ඇවිල්ලා ෆෝන් එක මෙහෙම ගන්න. කොහොමද ගන්නේ? කොහොරා. දැන් හරි නේද? දැන් වාට ෆෝන් ඔන්න, එකක් ඔන්න, නෙමෙයි. ඔන්න හොරා ආවා. ආවා, හොරා ගත්තා. ආවා. ආයෙ ගියා. ආයෙ ගියා. ආයේ තියලා ගියාද? ආයෙ තියලා ගියා. හොරා බය වුණා. හොරා බය වුණා. බස් නැත්නම් හොරා එකකට මෙහෙම බැලලා දිව්වා. කරනවා. හොරා මෙහෙම උස්සනවා. සද්ද ඇහුණා තිබ්බයි දුවා. ඒක කවුරක් ගන්න නැහැ නේද? හොඳ බර කෑම එකක් තියලා බලන්න ඕනේ වැඩසටහන දැන් ඉවර මේක වෙලා. සාමාන්‍යයෙන් දැන් මගේ මොබයිල් ෆෝන් එකේ සාමාන්‍ය බර කොච්චරද? ග්‍රෑම් 200. ඔයා දන්නවනේ ඔය වගේ දේවල් ඔයා දන්නවනවා හිතලා මේ කියන්න. බලන්න. මේ ග්‍රෑම් 50 100ක් වගේ ඇති. හරි. එතකොට ඒ වගේ බරක දෙයක් තිබ්බොත් ඔයාලට මොකක් හරි දෙයක් වාගේ ඕනම දෙයක් ඔයාලට තියන්න පුළුවන් ටෝයි එකක්. ටෝයි එකක් තියලා කවුරු හරි ඔය ගන්නවද කියන එක බලන්න පුළුවන්. බලන්න පුළුවන් කියන්නේ ඔය කන් දෙකේ ඉතින් කන්න හෙන්නත් ඕනේ හැබැයි. ඔන්න එහෙනම් හොරු අල්ලන්න හොඳම දේ තමයි මේ එලාම් බොට්. හරි. එහෙනම් දැන් අපි අද එලාම් බොට් හැදුවනේ. ඔව්. නේද? අපි හැමදාමත් වගේ පුංචි යාළුවන්ට අරගෙන එනවා. අයියෝ දැන් මගේ ෆෝන් එක තියලාම තියන්න වෙනවද උතර? ඔව් දැන් තියලාම තියන්නේ. අයියෝ දැන් ඉතින් ෆෝන් එක කොයි වෙලේද මට දෙන්නේ? දැන් මට ගන්න වෙන්නේ නැහැ. අයියෝ. හරි. එතකොට දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව් එතකොට මොකද? එතන මොකද කරන්නේ? අපිට පුළුවන් ජම්ප් එකක් ගලවන්න. ජම්ප් එකකට ගලවන්න නේද තව දෙයක් කරන්න. ඒක කොහොමද? බැටරි ගලවන්න. ස්විච් එකක් දාමු. අපිට ඕන වෙලාවට විතරක්. එතකොට ඔයාලට මෙතන පුළුවන් මෙතන අපේ ලිමිට් ස්විච් කියන එක තියෙනවා. හරි. මම අල්ල ගන්නවා ෆෝන් එක ගන්න. හරි. ලිමිට් ස්විච් කියන වයරින් එකට තව ස්විච් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ රිනාග්‍රේ තියෙනවනේ. රිනාග්‍රේට තව SPST ස්විච් එකක් දාලා ඔයාලට ඕන වෙලාවට විතරක් ග්‍රවුන්ඩ් එක කනෙක්ට් කරා නම් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා හැම වෙලේම මේක මෙහෙම කරදරයක් නේ. කරදරයිනේ. හරි. ඒක ඔයාලා ගෙදර කරලා බලලා අපිටත් ෆොටෝස් හරි මොනවා හරි එවන්න නේද? වීඩියෝ එකක් කරලා එවන්න පුළුවන් නේද? ඔන්න ඉතින් පුංචි යාළුවන්ට පුළුවන් නේ අපි හදන්න කියලා දෙන හැම ඉනෝවේෂන් එකක්ම අපිට හදලා එවන්න. වගේම අපි ආසයි නේද ඒවා බලන්න. යාළුවෝ කොහොමද ඒවා මොඩිෆයි කරලා තියෙන්නේ? අලුත් කැලේ කොහොමද දාලා තියෙන්නේ? අපි කියලා දුන්න විදියටද හදලා තියෙන්නේ? අලුත් දේවල් ඒගොල්ලෝ යූස් කරලා තියෙනවද? මොනවද යූස් කරලා තියෙන කම්පෝනන්ට්ස් මේ හැම දෙයක් ගැනම ඔන්න එතකොට අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අමතක නොකර අපිට ඔයාලගේ නිර්මාණ එවන්න. නම මතක කරගන්න අපේ දුරකථන අංකය 076 21 22 66. එතකොට අපේ ලිපිනය තමයි A+ TV තැපැල් පෙට්ටිය 100 නුගේ ගොඩ. හරි. ඒ වගේම ඔයාලටත් මේ වගේ ඉනෝවේෂන් try කරලා බලන්න ආස නම් මේ වගේ දේවල් ඒ කියන්නේ මේ වගේ concept ඉගෙනගෙන ඔයාගෙම කියලා අලුත් දෙයක් කරන්න ආස නම් අලුත් ඉනෝවේෂන් එකක් කරන්න ආස නම් ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි Ignite Space. So අපේ Ignite Space එකේ වෙබ්සයිට් එක ඔයාලට දැන් පේනවා ඇති. ඒ වගේම අපේ contact number details ඔයාලට පේනවා ඇති. ඔයාලට අපේ contact කරගෙන අපේ වෙබ්සයිට් එක refer කරලා ඔයාලට පුළුවන් අපි මොනවද කරන්නේ? අපේ තියෙන මොනවද courses? ඒ වගේ දේවල් කියන්නේ go through කරලා ඉවරලා ඔයාලට පුළුවන් අපිත් එක්ක join වෙලා කවදා හරි දවසක innovator කෙනෙක් වෙන්න. හරි. හරි නේද එහෙනම් අපි යමු නේද? දැන් අපි යමු නේද? හරි එහෙනම් ඕක ඕෆ් කරලා තියාගන්න. අයියෝ ඕෆ් කරලා තියාගන්න අපි යනවා. බයි බයි. Bye bye.